සුබ දවසක් වේවා මගේ හිතවතුනි. හදවත් රෝග ඇතිවීමට අවදානම් තත්ත්ව මොනවද කියලා මම අද ඔබ වෙත ගෙන එන්නේ. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඒ subscribe කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තවත් කෙනෙක් දැනුවත් කිරීමට මෙම වීඩියෝ share කරන ලෙස ඉල්ලා සිටිනවා. හදවත් රෝග ඇතිවීමට බලපාන අවදානම් සාධක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වෙනස් කළ නොහැකි අවදානම් සාධක සහ වෙනස් කළ හැකි අවදානම් සාධක ලෙස. වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස වයස මූලිකව හඳුන්වන්න පුළුවන්. පුද්ගලයෙකුගේ වයස වැඩි වීමත් සමග හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඊට අමතරව පෞල් ඉතිහාසය සහ ජානමය බලපෑම. හදවත් රෝගීන් පවුල් තුල ඇතනම් එම පවුලේ සමාජිකයන් හට හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩි. ලිංගිකත්වය මෙහිදී ස්ත්‍රී පුරුෂ භාවය හෘද රෝග වලට අවදානම් සාධකයක් ලෙස අපි කතා කරන්නේ. සමහර හෘද රෝග ස්ත්‍රීන්ට සමහර හදවත් රෝග පිරිමින්ට සෑදීමේ අවදානමක් තිබෙනවා. කාන්තාවන්ගේ ආර්තව හරණයෙන් පසුව හදවත් රෝග ඇතිවීම ඉතා ඉහළ අවදානම් තත්ත්වයකට පත් වෙනවා. වෙනස් කළ හැකි හදවත් රෝග සෑදීමේ අවදානම් සාධක ලෙස මම ඔබ වෙත ගෙන එන්නේ අධිරුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, දුම්පානය කිරීම, සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග අනුභවය, අධික ස්ථූලතාවය, ශාරීරික ව්‍යායාම වල නිරත නොවීම, දියවැඩියව හා අධික මත්පැන් පානය කිරීම හදවත් රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා. මෙම සඳහන් කළ වෙනස් කළ හැකි අවදානම් තත්ත්ව වලින් වැළකී සිටීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ඊටාම අවම කරගන්න පුළුවන්. මම අද ඔබ වෙත ගෙනාවේ ඔබට ඊටාම වැදගත් වීඩියෝ එකක් කියලා මම හිතනවා. තාමත් මගේ channel එක subscribe කර නැත්නම් ඒ subscribe කර මා සමග නිරතුරුව රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමින් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.